වයි හැන්දෑව නිකයත් එක්ක දිල් ඔය ඉන්දියාව කියන රට ලෝකෙට හෙන ලොකු සීන් පෙන්නන්න ගියාට මොකද ඒකේ ඉන්න මිනිස්සු තාමත් හරි මෝඩයිනේ. අනේ නික්කයි තාම ඔය තරහ අතහැරගන්න බැරි වුණාද? අනුෂ්කා අක්කගේ කැමැත්තට නේද යාළුවනේ. ඔය අමතක කරන්නකෝක. මොකද්ද? විරාට් කෝලි එක්ක තියෙන තරහ. අනේ මේ මට එයත් එක්ක තරහක් නෑ. මම එහෙම කියන්නේ මට නිවුස් එකක් හම්බ වුණා ඒකයි. දිල්ට කියන්න දිල් ඉන්දියාවේ මිනිස්සු කොච්චර මෝඩද කියනවා නම් මේ ඊයේ පෙරිත දවසක ඉන්දියාවේ ඉපදිලා තියෙනවා දෙබඩි දරුවෙක්. දෙබඩි කියලා කියන්නේ දිල් මේ දරුවට අතපය ඔක්කොම 8ක් තියෙනවා. දැන් දිල් මේක අසාමාන්‍ය දරුපතක්නේ. ඒක නිසා මේ දරුවව අනිවාර්යයෙන්ම ප්‍රතිකාරවලට රෝහලට ගෙනියන්න ඕනේ. හැබැයි දිල් මේ අම්මටයි තාත්තටයි ඒක කොහොමත් කරගන්න විදිහක් නැහැ. මොකද කියනවා නම් ඉන්දියාවේ මිනිස්සු පෝලිං ගැහිලා එනවලු මේ දරුවට වදින්න. නෑ. පූජා වට්ටි රස කැවිලි ඔක්කොම අරගෙන 10 ගණන් මිනිස්සු එනවලු දිල් මේ ළමයාව හොයාගෙන. මොකද ඒගොල්ලෝ හිතන්නේ ඝන දෙවියෝ නැවත උත්පත්තිය ලබලා කියලා. පේනවනේ දිල් මේ ඉන්දියාවේ මිනිස්සුන්ගේ මොලේ තරම. ඔයාට කියන්න මේ පහුගිය අවුරුද්දෙත් ওই විදිහට ළමෙක් වලිගයක් පිටින් ඉපදිලා ඒ ළමයාගේ වලිගේ කපලා ප්‍රතිකාර කරන්න දුන්නෙත් නැහැ. හනුමන්තයි ඉපදිලා කියලා ඒ ළමයටත් වැන්දා. පිස්සුනේ නික්කයි. ඔයාට කියන්න අපේ පුංචි අම්මලා ගෙදර ඉපදුනා 4 දෙනෙක් 4 දෙනාටම වලිග තිබ්බා. අපි කවුරුත් ගියේ නෑ වදින්න. නෑ 4 දෙනෙකුට වලිග තියලා ඉපදුනා. ඕ. ඉතින් මොකද කළේ? අපි ෂේප් එකේ ජානියක් කලාගේ මිදුලට අතෑරියා. හරි වදින්න ඕනේ නැහැ. ඒ උනාට හොස්පිටල් එකකට ගිහිල්ලා ඒක හරි විදියට කරන්න එපා. වලිග ටික අයින් කරලා ගත්තා නම් දිල් හොඳයිනේ ඉතින්. පිස්සු කතා කරනවා. එහෙම වලිග අයින් කරනක මොන පාපයක්ද? පාපයක් වෙන්න කොහොමද? අසාමාන්‍ය විදියට ඉපදුනහම එහෙමනේ කරන්න ඕනේ. කවුද කිව්වේ අසාමාන්‍ය විදියට ඉපදිලා කියලා? පූසෙක් වුණාම වලිගයක් තියෙන්න එපයි. ඒ කිව්වේ? වලිගෙක් 4 දෙනෙක් ඉපදුනා කිව්වේ මේ පූස්පට 4 දෙනෙක් ඉපදුනා. අපි ෂේප් එකේ ජානියක් කලාගේ වත්තට අතෑරියා. අයියෝ මේ මෙච්චර වෙලා කිව්වේ පූස් පැටව 4 දෙනෙක් ගැනද? ඔව් ඉතින් වලිගෙක් ඉපදුනා කියලා කිව්වේ ඉතින්. අනේ ඉතින් මේ නිවුස් කියන මට ගහ ගන්න ඕනේ.